අන්න අර තියෙන ගලක් තියෙනවා. අන්න ඒකට තමයි යන්න හදන්නේ. හරිම ලස්සන තැනක්. ගොඩක් ගිහින් තියෙනවා. බලවත් එක්ක තියෙනවා. ඉතින් අපි බයික් එකේ ආවා. බයික් එකේ එන්න පුළුවන් පොඩ්ඩ දුරයි. මේ හරි ගෙදරක බයික් එක දාලා දැන් අපි ගලුඩට යන්න හදන්නේ. ලොකු කැලයක් මැදින් යන්න තියෙන්නේ. ඊට බලමු මොකද කියලා.
එකේ තියෙනවා දිගටම ගල තියෙනවා ගල් 4ක් තියෙනවා නගින්න තාම පළවෙනි ගලේ ඉන්නේ view එක පේනවා අඩුයි ගස්සින්ද උඩට ගියාපුවම පේනවා පයින් එන්න පාරවල් දෙකකුත් තියෙනවා දැන් නම් එකක් වැහිලා තියෙන්නේ ගොඩ ගාලින් ආපු නැතිඳ තව එක පාරක් තියෙනවා ඒක එන්නේ එහා පැත්තේ කෙළවරින් තමයි ගොඩ වෙන්න තියෙන්නේ ගලට අපි අද ආවේ බයික් එකේ එතකොට එන්නේ මේ පැත්තෙන් ගොඩ වෙන්න තියෙන්නේ පයින් ආවොත් අර පැත්තෙන් ගොඩ වෙන්න තියෙන්නේ ඒකේ තියෙන්නේ වැල් වගේක් තියෙනවා ගස්වල වැල් ගිහින් තියෙනවා ගලක් දිගේ ඒක දිගේ තමයි නගින්න තියෙන්නේ වෙනස්ම අත්දැකීමක් ඒකත් පෙන්නන්නම් වෙලාවක ඉතින් අපිට වෙලාව පොඩ්ඩක් මදි හින්දා අපි බයික් එකේ ආවේ ඉස්සරහට ගිහින් බලමු යන්න view එක තවත් ලස්සනයි ගිහින් බලමු දෙවනි ගලේ තව ගල් දෙකක් තියෙනවා යන්න මේකටත් view එක තියෙනවා චුට්ටක් අඩු චුට්ටක් ගස් තියෙනවා ඊළඟ ගලට තමයි හොඳට view එක එන්නේ ඊළඟ ගලට තුන්වෙනි ගලට ආවා මේ ගලට පේනවා ලස්සන view එක අර තියෙන්නේ අපේ ගම ලස්සනට පේනවා මුළු පැත්තම අර හරියෙන් පේන්නේ රඹුක්කන් ටවුන් එක මාර්ග ලස්සනයි
කැරියා. කලින් වීඩියෝ ක්ලිප් එකේ ඔයාලට පේන්න ඇති කුරුසයක් තියෙනවා ගලේ. මම මේක ගැන කියන්නම්. මේ තියෙන්නේ කුරුසේ. අපේ ගම ඇවිල්ලා කිව්වොත් ක්‍රිස්තියානි ගමක්. බහුතරේ ඉන්නේ ක්‍රිස්තියානි. බෞද්ධ පවුල් කිහිපයක්ත් ඉන්නවා. ඉතින් අපේ ගමේ තියෙනවා ක්‍රිස්තියානි පල්ලි දෙකක්. ඉතින් මේ ළඟදී තිබ්බා දන්නවනි කට්ටිය මාසෙ පුරාට ගුඩ් ෆ්‍රයිඩේ. ඉතින් ඒස්වහන්සේ කුරුසේ ඇන ගහපු එක සිහි කරන්න අපේ ගමේ පල්ලියේ තරුණ කට්ටිය එකතු වෙලා හැම අවුරුද්දකම මේ වගේ කුරුසයක් ගහන ගලවඩ රැය වෙලා ගහන්නේ. කුරුසේ ගහලා ඉතින් ඒකේ පන්නම් පත්තු කරනවා මුළු ගමටම දෙන්න. ඒස්වහන්සේ කුරුසේ ඇන ගහපු එක සිහිපත් කරන්න සමෝපදම් කරනවා. රීප්ප පටි වලින් තමයි ගහලා තියෙන්නේ. මේක ටික කාලයක් ඇද්දී ඉතින් තිරලා යනවා. ඊට පස්සේ ආයෙ ලබන අවුරුද්ද එකක් ගහනවා. සම්පාරගම කරන වැඩ මම හිතන්නේ ලංකාවේ කොහෙවත් කරන්නේ නැතුව ඇති. අපි ගමේ කොච්චර කාලයකට ඉඳන් කරනවද කියලා නම් අදහසක් නෑ මට. තේරෙන කාලෙක ඉඳන් මේක කරනවා. ඉතින් මේ අවුරුද්ද ගහපු කුරුසේ තමයි මේක. ලස්සනයි. අපි හතරවෙනි ගලටත් ආවා. මෙතන තමයි අන්තිම ගල. view එක පේනවා ලස්සනට. අර තියෙන්නේ අපේ ගම. ආයි පේනවද දන්නේ? අන්න අතන සුදු පාට ගොඩනැගිල්ලක් තියෙනවා. අන්න එක තමයි ඔය ගමේ තියෙන එක පල්ලියක්. තව පල්ලියක් තියෙන්නේ මෙන්න මේ හරියේ. පේන්නේ නැහැ ගසින්ද. හරි ලස්සන view එකක්. පැත්තම පේනවා. අර ඈතින් ගොඩනැගිලි ගොඩක් පේන්නේ රබුක්කන ටවුන් එකේ. අපි ගොඩක් කම්මැලිකමට එහෙම වෙන තැනක්. මාර ලස්සන හිතලිය වෙන තැනක්. ඔයාලට පෙන්වන්න තියෙන හින්දා ආවා. කලින් කිව්වා වගේ පයින් වෙන පාරේ ආපුවාම වැටෙන්නේ මුලින්ම වැටෙන්නේ මේ ගලට තමයි. පයින් වෙනකොට පයින් එන්න පාර තියෙන්නේ මෙන්න පේන්නේ මෙන්න මේ කැලේ මැදින් එන්න ඕනේ. ඔය කැලේ මැදින් උඩට ගොඩ වෙලා මෙන්න මේ හරියෙන් තමයි මෙන්න මෙතනින් තමයි ගලට ගොඩ වෙන්න තියෙන්නේ. පයින් වෙන පාරෙන් එනවා තවත් ලස්සන තැනක අවසානයේ. මේ වගේ ගම කීප දෙන්නත් ඉතින් පිනක් තියෙන්න ඕනේ. මාරම සතුටුයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් තවත් ලස්සන තැනකින්